කොටි සංවිධානය LTT ගැන සිතන විට 20 වන සියවසේ අගභාගයේ සිටි තමත් දරුණු මාරාන්තික කැරලිකාර ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ඔවුන් අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔවුන්ට නිතරම අවශ්‍ය වුණේ ඊළම නැමැති සංකල්පය. නමුත් මෙම කුරුළු යුද්ධයේ ඉතිහාසය තුළ ගැඹුරින් වැළලී ඇති අසාමාන්‍ය භූගෝලීය සංස්කෘතික හෝ සිංහල දෙමළ ජාතියට නොගැලපෙන මුහුණක් තිබෙනවා. ඇය විදේශීය කාන්තාවක්, අපේ වචනෙන් කිව්ව සුද්ධියක්. මෙය ඕස්ට්‍රේලියාවේ උපන් හෙදියක් වන ඇඩෙල් ඇන් විල්බිගේ කතාවයි. බටහිර රටවල සාම්ප්‍රදායික ජීවිතයක් අත්හැර ඇඩෙල් බාල්සිංගම් බවට ඇය පත් වුණා. LTT තුළ කාන්තාංශ නිර්මාණය කළ නායිකාව, පුහුණුකාරිය සහ ප්‍රධාන දෘෂ්ටිවාදිනිය වන්නේත් මෙයයි. දශක දෙකකට වැඩි කාලයක් ඇය කැලෑ බංකරවල ජීවත් වූ අතර ගරිල්ලා කාඩවරුන් සමග පෙළපාලේ යමින් කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දකුණු අතමින් සිටගෙන සිටියා. ඕස්ට්‍රේලියානු හෙදියක් AK-47 ගිනි අවියක් සහ සීදිවි නසා ගැනීමේ කැප්සියුලක් ගෙලවටා රැගෙන දහස් ගණනක් කාන්තා සටන්කරුවන්ට නැන්දා කෙනෙක් වුණේ කෙසේද? අද අපි ඇගේ උපත, ඇගේ වෘත්තිය, ප්‍රභාකරන් සමගගේ සංකීර්ණ සම්බන්ධතා සහ ඇය වටා සිටින සියල්ලන් පාහේ මරණයට පත්වන මොහොතක ඇය යුද්ධයෙන් දිවිගලවගත්තේ කෙසේද යන්න පිළිබඳවත් අද අපි කතා කරමු. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ රැඳෙන්න මහා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තත්පරයත් එක්ක. ඇඩෙල් ඇන් විල්බි 1950 ජනවාරි 30 වන දින ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි කුඩා ප්‍රාදේශීය නගරයක් වන වොරවුල්හි උපත ලැබෙනවා. වික්ටෝරියා ග්‍රාමීය ප්‍රදේශයක සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික ඇන්ග්ලෝ සැක්සන් පවුලක හැදී වැඩුණු ඇගේ ළමා කාලය රැඩිකල් දේශපාලනයෙන් හෝ ගෝලීය ගැටුම් වලින් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබූ ජීවිතයක්. ඇය සම්මත ඕස්ට්‍රේලියානු පාසල් ක්‍රමයේ හරහා ගොස් අවසානයේ සෞඛ්‍ය සේවයේ මාර්ගය තෝරා ගන්නවා. ඇය වෘත්තීය වශයෙන් හෙදියක් ලෙස පුහුණුව ලබා මෙල්බර්න් නගරයෙන් කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ගිප්ස්ලන්හි සේවය කිරීමට පටන් ගෙන තිබුණා. නමුත් ඇඩෙල් කියන්නේ අමුතුම කාන්තා චරිතයක්. 1970 ගණන්වලදී ඇය එක්සත් රාජධානියට සංක්‍රමණය වී නගරබද රෝහලක හෙදියක් ලෙස ඇගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා ලන්ඩනයේ පදිංචි වෙනවා. 1970 ගණන්වල අගභාගයේ ලන්ඩනයේදී ඇගේ ජීවන මාර්ගය මූලික වශයෙන් විදී යන්නේ ලන්ඩන් පොලිටෙක්නික් එකක සමාජ අධ්‍යයනයේ හදාරමින් සිටියදී ඇයට ශ්‍රී ලංකාවේ උපන් බුද්ධිමතෙක් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඇන්ටන් බාලසිංහන් මුණගැසීමෙන් පසුව ඇන්ටන් ලන්ඩනයට ගොස් තිබුණේ ඔහුගේ පළමු බිරිඳ වන පර්ල්ට උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඇය නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළමින් සිටි බව සඳහන්. 1976 අගභාගයේදී පර්ල් මිය ගිය පසු ශෝකයෙන් පෙළෙන ඇන්ටන්ට ඇඩෙල්ව මුණගැසෙනවා. දෙදෙනාම බ්‍රිතාන්‍යයේ වෙනස් වන සමාජ වාතාවරණය තුළ ජීවත් වන්නටද හුරු වුණා. ඇන්ටන් ඉතා බුද්ධිමත් පෙරදිග දර්ශන හොඳින් කියවා ඇති අතර ඔහුගේ නිජබිම වූ ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව මුහුණ දෙන පද්ධතිමය පීඩනය පිළිබඳව දැඩි ලෙස ප්‍රකාශ සිදු කරමින් සිටියා. දිවයිනේ වර්ධනය වන වාර්ගික ආතතීන් පිළිබඳව ඔහු ඇඩෙල්ට විග්‍රහ කොට තිබුණා. ක්‍රමයෙන් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය පොදු දේශපාලන පිපිදීමක් සමග වර්ධනය වුණු බව මෙහිදී පැවසිය යුතුයි. 1978 සැප්තැම්බර් 1 වන දින දකුණු ලන්ඩනයේ බ්‍රික්ස්ටන්හි රෙජිස්ට්‍රාර් කාර්යාලයකදී නිහඬ නියතමානී උත්සවයක් යටතේ ඇඩෙල් විල්බි සහ ඇන්ටන් බාලසිංහම් විවාහ දිවියට පා තැබුවා. ඇඩෙල් ඇන්ටන් බාලසිංහම්ගේ නම ගත්තේ ඇයගේ ස්වයං චරිතාපදනය වන නිදහසට ඇති කැමැත්තෙහි ලියා ඇති පරිදි ජනතාවකගේ සාමූහික විඥානය සහ ඉතිහාසය සමග විවාහ වූ බව පවසමින් මෙම යුවලට කිසිදා දරුවන් සිටියේ නැහැ. ඒ වෙනුවට LTT සංවිධානය සහ එහි වර්ධනය වන සමාජිකයන් ඔවුන්ගේ ජීවිතයේ කේන්ද්‍රීය අවධානය බවට පත් වුණා. 1980 දශකයේ මුල් භාගය වන විට බාලසිංහම් පවුල ලන්ඩනයෙන් පිටත්ව ගොස් මුලින්ම ඉන්දියාවේ මදුරා සිට වර්තමාන චෙන්නයි නගරයේ පදිංචි වූ අතර පසුව යුද්ධය වර්ධනය වන අවධියේ ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපය වෙත සංක්‍රමණය වෙනවා. ඇන්ටන් බාලසිංහම් ඉක්මනින්ම LTT ප්‍රධාන න්‍යායාචාර්ය ඉහළම රාජතාන්ත්‍රික සහ ජාත්‍යන්තර ප්‍රකාශකයා ලෙස තමන්ගේ තත්ත්වය තහවුරු කරගත්තා. ඔහු කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගෝඩ් ෆාදර් බවට පත් වුණා. ඇන්ටන්ගේ අත්‍යවශ්‍ය භූමිකාවන් නිසා ඇඩෙල්ට ප්‍රභාකරන් වෙත පෙර නොවූ විරු සමීප ප්‍රවේශයක් ලැබී තිබුණා. ඒ වගේම ඇයි නිසා තමයි ප්‍රභාකරන් සහ මදිවදනී පවා විවාහ දිවියට පත්වන්නේ. ඇඩෙල් සහ ඇන්ටන් වසර 20කට වැඩි කාලයක් ප්‍රභාකරන්ගේ ඍජු සෙවණැල්ල යටතේ ජීවත් වුණා. ඇගේ ලේඛනවල ඇඩෙල් වෙනත් ආකාරයකින් මේ අනුකම්පා විරහිත ප්‍රභාකරන්ව මානුෂීකරණය කළ අතර ඔහුව තම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ගැඹුරු පරමාදර්ශී ඉතා විනයගරුක ඓතිහාසික වීරයෙකු ලෙස විස්තර කරන්නට පටන් ගත්තා. ඔවුන්ගේ සම්බන්ධතාවයේ පසුව පෞද්ගලික එකක් බවට පත් වුණා. අත් වශයෙන්ම ඇන්ටන් බාලසිංහම්ගේ දැඩි බලකිරීම මත ප්‍රභාකරන් අවසානයේ තමන්ගේ තනිකඩභාවය පිළිබඳ පොරොන්දුව කඩ කර විවාහ වීමට එකඟ ඒ නායකයාට ගෙන එන මානසික ස්ථාවරත්වය පිළිබඳව නියමිත උපදෙස් ලබා දෙමින් ඇන්ටන් ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කටයුතු හසුරුවන අතර වාරයේ ඇඩෙල් LTT යාන්ත්‍රණය තුළ තමාගේම භූමිකාව සොයාගත්තා.
දමිළ සමාජයේ ගතානුගතික පීට්‍රූ මූලික ස්වභාවය දෙස බැලූ ඇය යුද්ධය කාන්තාවන්ගේ භූමිකාව පරිවර්තනය කරමින් සිටින බව වටහා ගන්නවා. ඇය මේ සංකල්පය ඔපදමමින් මුලින් සුතන්තිර පරවයිකල් ස්වාධීන පක්ෂී ෆ්‍රීඩම් බර්ඩ්ස් ලෙස හැඳින්වූ වූ LTT තුළ විශේෂිත කාන්තා හමුදාමේ ඒකකයක් ස්ථාපිත කිරීමට සහ එය සංවර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඇඩෙල් ඍජුවම යුදපිටියේ අනන්ත නිලධාරියක් ලෙස ක්‍රියා නොකළ නමුත් ඇය කාන්තා අංශයේ සංවිධානාත්මක සහ දෘෂ්ටිවාදාත්මක කොඳු නාරකී බවට පත් වුණා. ඇය විමුක්ති කොටින්ගේ කාන්තා සටන්කාමී 1993 නමෙන් පිටු 40කින් යුත් පුළුල් හමුදා සහ දේශපාලන පුහුණු අත්පොතක් පවා රචනා කොට තිබුණා. ඇය වනාන්තරවල පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය අතර දැඩි ශාරීරික පුහුණුව, ආයුධ පුහුණුව සහ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රියාත්මක කරා. ඇයගේ භාරකාරත්වයේ යටතේ දහස් ගණනක තරුණියන් නිවෙස්වල භූමිකාවත් හැර යුදපිටිය වෙත ගෙනීම සිදු වුණා. පලා ගිය අය සහ ජාත්‍යන්තර මානව හිමිකම් වාර්තා පසුව ඇය තරුණ සහ ළමා කාඩර්වරු සමහරුන්ට වයස අවුරුදු 9ක් තරම් කුඩා පෙළඹවීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඇයට බරපතල මානව හිමිකම් චෝදනා එල්ල කර තිබෙනවා. ඒ වගේම ඇඩෙල් හමුදා තරඟුවකට හසු වුවහොත් ප්‍රාණ පරිත්‍යාගයේ සහතික කිරීම සඳහා මේ අනිවාර්ය සයිනට් කැප්සුල ක්‍රමය මගින් මේ තරුණියන්ව සන්නද්ධ කර පවත් තිබුණා. ඇඩෙල් බාලසිංහම් ඉදිරිපෙළේ නායිකාවක් ලෙස ඍජු වෙඩිහුමාරු වලට සහභාගී නොවුවත් ඇය පැහැදිලිවම ගරිල්ලා නායිකාවක් ලෙස ඇදපැනද සිටියා. ප්‍රධාන ඓතිහාසික හමුදා මෙහෙයුම්වලදී ඇයට යම්කිසි මට්ටමක හානි සිදුව තිබුණු බවට සඳහන් වෙනවා. 1987 වර්ෂයේදී ඉන්දිය සාමසාධක හමුදාව IPKF ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වූ විට මේ සමඳතා වේගෙන් පළදූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දී හමුදාව සහ කොටි සංවිධානය අතර සම්පූර්ණ යුද්ධයක් ඇති වුණා. ඇඩෙල් සහ ඇන්ටන් ඉන්දියානු බුද්ධ්‍යංශ සඳහා ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක බවට පත් වුණා. මෙම මෙහෙයුම් අතරතුර ඇඩෙල් මඩින් පිරුණු බංකර්වල ජීවත් වූ අතර දැඩි බෝම්බ හෙලීම් යටතේ ගෙයින් ගෙට යාමෙන් නිරන්තර අත්තරංගොඩ ගැනීම් වලින් වැළකී සිටියා. ඇගේ චරිතාපදනයේ විස්තර කර ඇති එක් කැපිපෙනෙන අවස්ථාවක ඉදිරියට එන හමුදා පිරිසකින් බේරීම සඳහා ජලයෙන් පිරුණු කුඹුරු ඔස්සේ පයින් පලා යාමට ඇය එක දිගට පැය 48ක් පමණ ගත කොට තිබෙනවා. 1995 සහ 1996 වර්ෂවලදී ශ්‍රී ලංකාව හමුදාව යාපනයේ අර්ථද්වීපේ නැවත අත්පත් කර ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුම් දියත් කළ විට LTT නායක ප්‍රභාකරන්ට වන්නීය ඝන වනාන්තරවලට පසුබැසීමට සිදු වුණා. ඇඩෙල් සහ ඇන්ටන් ඔවුන් සමග පසුබැස ගිය අතර LTT මෙහෙයුම් කිලිනොච්චි ඇසලා තිරුවයියාරු වෙත සහ පසුව පුදුපිටිරිපු වෙත මාරු වුණා. මෙම කටුක පරිසරයන් තුළ ඇගේ නිලැඳුම හැදගෙන ඇගේ AK-47 ළඟ තබා ගැනීම ඇඩෙල් තුවාල ලැබූ සිවිල් වැසෙන් සඳහා වෛද්‍ය සායන පවත්වාගෙන ගිය අතර ඉංග්‍රීසි භාෂා ප්‍රචාරක සංග්‍රාවක් වන Voice of the Tigers නිෂ්පාදනයේ කළමනාකරණය කොට පවා තිබුණා. 1990 දශකයේ අගභාගය වන විට වනාන්තර ජීවිතය නිසාවෙන් ඇන්ටන් බාලසිංහම් රෝගාතුර වුණා. දරුණු වකුගඩු සංකූලතා හේතුවෙන් ඇන්ටන් බාලසිංහම්ගේ සෞඛ්‍ය වේගින් පිරිහීමට පටන් ගත්තා. දියුණු බටහිර වෛද්‍ය විද්‍යාව අවශ්‍ය වන මොහොතක ඔවුන් වන්නි වනාන්තරවල සිටවී සිටියා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට පිටවීමේ මාර්ග සුරක්ෂිත කර ගැනීමට බාලසිංහම්ට හැකි වුණා. මෙම මුල් පිටවීම 2009 වර්ෂයේදී අවසාන දිනවලින් ඇඩෙල්ව බේරාගත් අතර නමුත් ප්‍රභාකරන් ඇතුළු LTT නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. 2002 සටන් විරාම ගිවිසුම නෝර්වේ මැදිහත්වීමෙන් ඇති වූ විට ඇඩෙල් තාවකාලිකව අපසු පැමිණ ප්‍රභාකරන්ගේ පැත්තේ සිටගෙන තායිලන්තය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි ස්ථානවල නිල LTT සාමසාකච්ඡා කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෙකු ලෙස ක්‍රියාත්මක වී තිබුණා. අවසානයේ ඇන්ටන් බාලසිංහම් 2006 වර්ෂයේ දෙසැම්බර් 14 වන දින දකුණු ලන්ඩනයේදී වකුගඩු අකර්මණ්‍ය වීමෙන් මරණයට පත් වෙනවා. ඔහුගේ මරණයෙන් පසුව සහ 2009 වර්ෂයේදී LTT සම්පූර්ණ පරාජයෙන් පසුව ඇඩෙල් මහජන අවධානයෙන් සම්පූර්ණයෙන් පාහේ සැඟවී ගියා. ඇඩෙල් බාලසිංහම් නැවත එක්සත් රාජධානියට පැමිණ වසර ගණනාවක් දකුණු ලන්ඩනයේ නිහඬව ජීවත් වුණා. පසුකාලීනව වාර්තා සහ පවුලේ ප්‍රකාශ වලින් පෙනී ගියේ ඇය තම උපන් ගම වන ඕස්ට්‍රේලියාවේ සැලකියුතු කාලයක් ගත කළ බවත් ඇගේ ඥාතීන් සමග එහි වාසය කළ බවයි. නමුත් ඇයට අදටත් බරපතල මානව හිමිකම් චෝදනා රාශියක් එල්ල වී තිබෙන නිසා ඇය ජීවත් වන්නේ සැඟවෙමින්. ඇය නිහඬතාව බිඳදැමුවේ කලාතුරකින් 2016 වර්ෂයේදී ඇගේ සැමියාගේ මරණයෙන් වසර 10ක් සපිරෙන විට දේශපාලන ස්මාරක ඉදිකිරීම සඳහා ඇන්ටන්ගේ භෂ්මාවශේෂ තබාගෙන සිටි බවට ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විදේශගත දමිළ සංවිධානවලට දෝෂාරෝපණය කරමින් ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරා. ඔහුගේ සැබෑ කැමැත්ත වුණේ ඔහුගේ භෂ්මාවශේෂ සාමකාමීව ස්වභාවදහම විසිරී යාම බව ඇය ප්‍රකාශ කොට තිබුණා. ඇඩෙල් බාලසිංහම් යනු සාම්ප්‍රදායික නොවන යුද කලාවේ වඩාත්ම ගුප්ත සහ මතභේදාත්මක කාන්තා චරිතයක්. නමුත් ඇඩෙල් නැමැති ත්‍රස්තවාදිනිය නිසාවෙන් දමිළ සමාජයේ මේ ගිය කාන්තාවන් ගණන කියා නිම කළ නොහැකි. ඉතින් මම දවස් සමග මේ වීඩියෝ එකෙන් කතා කරේ LTT විදේශීය මුහුණුවර
ඇඩල් බාලසිංහම් ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරයක්. ඉතින් මම දැනට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකයේම ජිත මේ රාජධානික දේවල් මේ මතවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපිට දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඒ වගේම අපිට දන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙන මාතර සමු ගන්නවා. ඔබ සීලම දෙකට ජයෙන් ජයම වේවා.